හායි කොහොමද යාළුවනේ ඔයාලට අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මමයි හස්බන්ඩ්ුයි ආවා ගෙදර වටේ චුට්ටක් සුද්ධ කරලා දාන්න. පරණ තව රෙදි හැම මේ අයින් කරපු රෙදි හැම තව තියෙනවා හැම තැන් වල ඒවා චුට්ටක් සුද්ධ කරා. මේ මතකද ඔයාලට යාළුවනේ මම මේ ජම්බු ගහෙන් ජම්බු ජෑම් එකක් හැදුවා. තාමත් ඒකේ හොඳට ගෙඩි හැදිලා තිබ්බා. ඔන්න යාළුවනේ ලස්සනට තිබුණ මල් ගස් ටික මල් පැල එකක්වත් නැහැ ඔක්කොම මැරිලා. දැන් අද අපි ඇවිල්ලා මේ සුද්ධ කරනවා. මේ වැට සම්පූර්ණයෙන් මේ අර මල් ක්‍රෝටන් තිබ්බේ ඒවා කපලා මේ ටිකක් එළිය වැටෙන්න හදනවා. ඊයේකට බර මේ උස්සන්න එහෙම තියෙන ඒ යකඩ කිලෝ 30ක් විතර තිබ්බා ඒවා ඔක්කොම හොරකම් කරලා මේ ෆ්‍රිජ් එකේ මේ ඇතුලේ කෑලි යකඩ කෑලි ඔක්කොම ගලවලා සෑහෙන්න මේ බඩු හොරකම් කරලා තියෙනවා. මේ යකඩ කෑලි තමයි ගොඩක්ම පොල් උල පවා මේ හොරකම් කරලා. ඉතින් අපි ඒවා අර තාම් බඩු යට වෙලානේ තියෙන්නේ හැම එකම අපි සුද්ධ කරේ නැහැ. මේ යට තියෙන ඒවා ඔක්කොම යකඩ කෑලි ටික හොරකම් කරලා අපි එද්දී ඉතින් හිතන්නකො මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මිනිස්සු ඒ වගේ යකඩ කෑල්ල ඉඳලා හොරකම් කරන්න පෙළඹෙනවා කියන්නේ කොච්චර පහත් දෙයක්ද. ඇත්තටම හිතුවේ නෑ එහෙම වෙයි කියලා. මේ මාර දුකයි. ඉතින් මෙච්චර කරදරයක් වෙලා තියෙද්දි තව ඉතුරු වෙලා තියෙන බඩු ටිකත් හොරකම් කරන් යනවා කියවහම බලන්න ෆ්‍රිජ් එක මේ යටින් ගලවලා ඒ යකඩ කෑලි ඔක්කොම ටික ගලවලා ගිහින් ගලවගෙන අරන් ගිහින් අපි දැන් ඉතින් තැන තියෙන ඔය යකඩ කෑලි ඒ ප්ලාස්ටික් කෑලි යකඩ බඩු වලට මේ දුන්නා. ඉතින් සුද්ධ වෙන්නත් එපා. අය ඒවා පාවිච්චි කරන්න අමාරුයිනේ. අන්න සුදු මැණිකේ ඕගන් එක අනේක කැඩිලත් එක්ක අද උදේ එද්දින් කීවා මේ අම්මේ මගේ ඕගන් එක තිබ්බොත් අරන් එන්න කියලා. අයියෝ ඒක ඒවා දැන් තමයි යන්න හම්බුනේ අස් කරගෙන යද්දී. ඒ අතරේ මේ බලන්නකෝ මේ අපේ වත්තේ කෙළවරේ එන්නේ ඇල යන්නේ. ඒ ඇල අයිනට මේ මෙච්චර ලස්සන තියෙන ඇලට රොඩු ගෙනත් දාලා. රොඩු කියන්නේ ඒකේ බත් තියෙනවා, බිත්තර කටු ගොඩයි, ඔය ප්ලාස්ටික් පොලිතින් ඒවා ගොඩ ගෙනත් දාලා. මෙච්චර දවසකට එහෙම කිසිම දවසක කිසිම කුණු ගොඩක් ඔය විදිහට මේ ඇලට දාලා තිබුණේ නැහැ කවුරුත්. මේ අපි ඔය නැති ටිකට කවුරු හරි ඉතින් දාලා මේ හිතා ගන්න බෑ මිනිස්සු ගැන ඇත්තටම මේ කොහොම කරන්න හිතෙනවද කියලා මේ වගේ දෙයක්. මේ වගේ දෙයක් කරන්න ඒ මිනිස්සු කොච්චර පහත් වෙන්න ඕනේද. බලන්නකෝ ඇල ලස්සන කොච්චර ලස්සනට තියෙන ඇලටද මෙහෙම කරලා තියෙන්නේ. අපි මේ වගේ දෙයක් කරලා තියෙන එකට නම් PHI මහත්තයව දැනුවත් කරනවා අනිවාර්යෙන්.